හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලා වෙනදක මට සාදරයෙන් පිළිගන්නවා අපේ Eagle Geek Show YouTube channel එකට. ඉතින් යාළුවනේ අද අපි වීඩියෝ එකකින් කතා කරමු GitHub කියන්නේ මොකක්ද? GitHub Telegram bot develop කිරීමේදී වැදගත් වෙන්නේ ඇයි සහ අනිවාර්යයෙන්ම GitHub account එකක් සකස් කරන ආකාරය. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන කලින් මතක් කරනවා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක touch කරලා අපේ YouTube channel එක subscribe කරලා notification bell button එක all දාන්න මතක් කරන්න එපා. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි දැන් වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ GitHub කියන්නේ developersලා තමන්ගේ coding save කරගන්නවා වගේම share කරන්න ඒ වගේම update කරන්න පාවිච්චි කරන online platform එකක්. සරලව ගත්තොත් යාළුවනේ GitHub කියන්නේ code දාන Facebook එකක් වගේ. ඉතින් යාළුවෝ අපි GitHub account එකක් හැදුවම අපිට ප්‍රධාන වශයෙන්ම යාළුවෝ අපි develop කරන coding file ඒ website එකේ upload කරලා තියාගන්න පුළුවන් වගේම අපේ coding file වල backup එකක් විදිහටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම යාළුවෝ free hosting service දෙන railway heroku වැනි web service වලක අපේ project එක connect කරගන්න පුළුවන් වගේම යාළුවනේ අපිට team work එකක් ඒ කියන්නේ අපිට team එකක් එක්ක එකතු වෙලා අපේ project එක තවදුරටත් develop කරගන්නත් පුළුවන්. එහෙනම් යාළුවෝ අපි දැන් GitHub account එක හදමු. ඔයා දැන් පළවෙනියටම කරන්න ඕනේ යාළුවනේ ඔයාගේ web browser එක open කරගන්න එක. මම මෙන්න මේ විදිහට මගේ Google Chrome web browser එක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලා search bar එකේ type කරගන්න github.com කියලා. ඉතින් මෙහෙම ගහපු ගමන් එනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලා search කරගන්න. ඊට පස්සේ යාළුවනේ මේ පළවෙනිවටම පෙන්වන search result එක sign in github කියලා option එක අන්න ඒක උඩ දැන් ඔයාලා click කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙහෙම අපිට අලුතෙන් tab එකක් open වෙනවා. ඉතින් යාළුවෝ මම මේක දෙවෙනිවට තියෙන්නේ continue with Google කියලා option එක. අන්න ඒක උඩ මම click කරලා මෙතනින් මගේ Google account එක මම මෙන්න මෙහෙම select කරගන්නවා. ඉතින් යාළුවනේ මේක තමයි ලේසින් විදිය අපිට GitHub account එකක් හදන්න තියෙන. ඊට පස්සේ යාළුවනේ නිකම්ම ඔටෝ මෙන්න මේ විදිහට අපේ GitHub account එක හැදෙනවා. ඉතින් යාළුවනේ මම කලින් GitHub account එක හදලා තිබ්බා. ඒකට login වීමක් මෙතනදි සිදු වුණේ. ඉතින් යාළුවනේ ඔයා හදාගත්ත GitHub account එක ඔයාට profile picture එකක් description එකක් දාලා ලස්සනට customize කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔහොම තමයි සරලවම GitHub account එකක් හදාගන්නේ. එහෙනම් යාළුවනේ අපි Telegram bot develop කිරීමේ part 2 කොටස සමගින් ඊළඟට හමු වෙමු. එතකන් යාළුවනේ ඔබට සුබ දවසක්.